ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑමයි. දවසට වතුර ලීටර් 6ක් 7ක් බොන එක ඔයාගේ ජීවිතේට මාරාන්තික වෙන්න පුරුවන් කියලා ඔයා දන්නවද? අපි හැමෝම දන්නේ වතුර වැඩියෙන් බොන්න එක ඇඟට හොඳයි කියලා. හැමෝම ඒක කියනවා. හැබැයි ඕනෑවට වඩා වතුර බීවොත් වෙන්නේ water intoxication කියන භයානක තත්ත්වය. පළවෙනි දේ අපේ ලේවල තියෙන සෝඩියම් මට්ටම වේගයෙන් අඩු වෙනවා. මේකට කියන්නේ හයිපොනැට්‍රීමියා කියලා. එතකොට වෙන්නේ අපේ මොලේ සෛල ඇතුළට වතුර පිරීලා මොලේ ඉදිමෙන්න ගන්න එක. මේක නිසා සිහිය නැති වෙන්න වගේම මරණය පවා සිද්ධ වෙන්න පුළුවන්. දෙවෙනි දේ ඔයාගේ වකුගඩු වලට දරා ගන්න බැරි බරක් වැටෙනවා. අපේ වකුගඩු වලට පැයකට පෙරන්න පුළුවන් වතුර මිලිලීටර් 800ක් 1000ක් වගේ ප්‍රමාණයක් විතරයි. ඊට වඩා වැඩියෙන් එක දිගට බීවොත් වකුගඩු වලට එක ක්ලියර් කරන්න බැරි වෙනවා. තුන්වෙනි දේ ඇඟේ තියෙන රසායනික සමබරතාවය නැති වෙනවා. මේ නිසා නිතරම වමනේ යන්න වගේ දැනෙනවා. දරුණු ඉසර දෙය සහ මාංශ පේශි පෙරලෙන ක්‍රෑම්ප්ස් ගතිය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා වතුර බොන්න ඕනේ ඔයාගේ පිපාසයට අනුව විතරයි. දවසට ලීටර් 2ක් 3ක් වගේ ප්‍රමාණයක් සාමාන්‍යයෙන් ප්‍රමාණවත්. මේ වැදගත් පණිවිඩය ඔයාගේ යාළුවොත් එක්කත් අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. Hey everyone, thanks for watching. If you enjoyed this, please share it with your friends and subscribe for more content.